Hello guys, welcome back to Uni Diaries. ඉතින් ගොඩ දවසකට පස්සේ මම හිතුවා පොඩි වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඒක තමයි මේ දවස්වල viral යනවා YouTube එකේ Facebook එකේ Tres Leisures කියලා කේක් එකක්. ඉතින් අපි දැන් ඒක හදලා බලන්න මටත් හිතුණා කොහොමද මේකේ රස කියලා. මොකද ගොඩාක් වීඩියෝස් මම දැක්කා. ඒක හරිම රසයි සහ එක එක ෆ්ලේවර්ස් වලින් ඒක හදන්න පුළුවන් කියලා දාලා තිබුණා. ඉතින් මට හිතුවා වැනිලා ෆ්ලේවර් එකෙන් මේක try කරලා බලුවොත් හොඳයි කියලා. ඉතින් අපි හදමු. මුලින්ම කියන්නම් මේකට මොනවද ඕනි වෙන්නේ කියලා. ඉතින් මේකට අපිට ingredients තුනයි ඕනි වෙන්නේ. මම ගත්තා butter cake. මෙතන තියෙනවා 500 gram. ඊට පස්සේ vanilla ice cream. ඉතින් මම ආසම ෆ්ලේවර් එක Highland නිසා Highland vanilla ෆ්ලේවර් එක ගත්තා. ඊළඟට vanilla flavored milk එක ගත්තා. මේකට fresh milk දාන්න එපා. fresh milk දාලා වැඩක් නැහැ මේකට. flavored milk එකක් තමයි ගන්න ඕනේ. ඉතින් මම දැන් vanilla flavor එක හදන්න යන හන්දා butter cake, vanilla ice cream සහ vanilla flavored milk එක ගත්තා. දැන් බලමු අපි කොහොමද මේක හදන්න යන්නේ කියලා. ඉතින් මම මේ මුලින්ම ගත්තේ මේ වගේ lunch box එකක්. හැබැයි මට හිතෙනවා අපිට මේක මදි වෙයි කියලා. මොකද මේක උඩින් චුට්ටක් වලට පේනවා ඇති ප්‍රමාණය වැඩි. එතකොට අපිට මේකේ උඩ ice cream එක දාන්න තියෙනවා. එතකොට මට හිතුණා මේක මදි වෙයි. ඒක නිසා මම කරන්නේ ඊට වඩා ටිකක් ලොකු කන්ටේනර් එකක් ඔයාලත් ගන්න. ඉතින් මම මේ වගේ ලොකු බෝල් එකක් හොයාගත්තා. මේකට මම මේක දාගත්තා. චුට්ටක් තියෙනවා. එහෙම නැති වෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට මේ කිරි එහෙම යන්නේ නැහැ. ඔයාලට කෙලින්ම මේකටම දාගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන වෙනවා පිහියක්. පිහිය අරගෙන මෙහෙම හොඳට මේක හිල් කරගන්න. මොකද ඔයා මේක හොඳට හිල් කරගන්න තරමට තමයි මේ අපේ vanilla flavored milk එක මේකට හොඳට absorb වෙන්නේ. තාත් එක්ක හරි තරහක් තියෙනවා නම් මරනවා කියලා හිතාගෙන හොඳට ඇනගන්න. හරි. දැන් මේ විදියට අපි හොඳට මේක පිහියකින් හිල් කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ මේ vanilla flavored එක flavored milk එකෙන් හොඳට මේකට ටික ටික absorb වෙන විදියට මේක වැඩියෙන් ඔයාලා දාන තරමට මේකේ රස වැඩි. ඒක නිසා ලෝභ වෙන්නේ නැතුව මේක දාගන්න හොඳට. අපි මේ හදාන්නේ Tres Leisures cake එක. හරි මට හිතෙනවා දැන් අපි දැම්ම ප්‍රමාණය ඇති කියලා. ඊළඟට අපේ vanilla ice cream එක අරගෙන අනිත් එක මේ ice cream එක චුට්ටක් අර melt වෙලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ගා ගන්න එපා. මේක හොඳට අපි vanilla ice cream එක ගානකොට හොඳට මේක melt වෙලා තියෙන්න ඕනේ. fridge එකේ තිබිච්ච එකක් ඒ ගමම අරගෙන ගාන්න එපා. මේක හොඳට ගා ගන්න. ඉතින් මේ විදියට හොඳට මේක ගාගත්තට පස්සේ අපි මේක ෆ්‍රිජ් එකෙන් තියන්න ඕනේ. මේකේ පැය 3ක් 4ක් ෆ්‍රිජ් එකේ තියන්න මේක සෙට් වෙන්න. ඊට පස්සේ අපි බලමු මේකේ රස කොහොමද කියලා. Hey guys, ඉතින් මම අපේ Tres Leisures cake එක ෆ්‍රිජ් එකට සෙට් වෙන්න දැම්මා. මම මේක පැය 16කටත් වඩා වැඩි කාලයක් තිබ්බා ෆ්‍රිජ් එකේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඒක පේන්නේ. හරි. ඉතින් අපි after long time we'll give it a try. මට හිතෙනවා මේක රස ඇති කියලා කන්න කලින් කේක් එක හොඳට පැංගිලා තියෙන්නේ vanilla flavored milk එකෙන් සහ ice cream වලින්. අර අපි උඩ ගාපු ice cream ටිකත් ගොඩාක් දුරට absorb කරගෙන තියෙන කේක් එකට. ඒක හරිම රසයි. ඔයගොල්ලෝ try කරලා බලන්න ඕනේ.
low budget Tres Leches cake එක. හරිම රසයි. ඔයගොල්ලෝ දන්නවනේ බටර් කේක් එකක රහ කොහොමද කියලා. ඉතින් ඒ කේක් එකට වැනිලා මිල්ක් ෆ්ලේවර්ඩ් එකයි අයිස්ක්‍රීම් උයි මික්ස් වුනහම වෙනමම වයිබ් එකක් තියෙන්නේ. වෙන්න ඕනේ. එතකොට මට හිතෙනවා මේක තවත් රස වැඩි වෙයි කියලා. මං ආසයි මේකට. Yes, 10 out of 10. I love this one. මම මෙතන ග්‍රෑම් 500ක් තියෙනවානේ. මට මේ ග්‍රෑම් 500ම කන්න කිව්වොත් definitely I will do that. ඉතින් ඔක තමයි අද vlog එක. It's not a vlog actually. Hope you guys enjoyed it. So comment down below what are your ideas about this Tres Leches cake. Let me see your comments as well. So we'll meet in our next vlog. See you guys. Bye.